ඉතින් ඔන්න අදත් ඇවිල්ලා තියෙනවා රජයේ රැකියා පුරප්පාඩු රැසක්. පළවෙනි රැකියාව විදිහට අපි කතා කරමු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියා පුරප්පාඩු ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ ඉන්ට්‍රෝ ඩේට් එක දාලා තියෙන්නේ 2026 2/10 කියලා. ඉතින් මේවට අදාළ සියලුම ලින්ක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඉතින් ජොබ් වේකන්සි ටික අපි කතා කරලා අන්තිමට මේ වගේ ඩීටේල්ස් ගන්න කොහොමද, ඔන්ලයින් ඇප්ලිකේෂන් තියෙනවා නම් ඒවා දාන්නේ කොහොමද, මේ තැපැලෙන් යවන විදිහ මේ සියලුම දේවල් මම වීඩියෝ එක අන්තිමට කියලා දෙනවා. ඉතින් channel එකට අලුත් කෙනා subscribe කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා සමාගම ශ්‍රී ලංකා වරාය අධිකාරිය වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පුරප්පාඩු රැස්සක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා පේනදී වේකන්සිස් දාලා තියෙන 52ක්. ඉතින් ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 2026 2/4 කියලා. ඉතින් channel එක අලුත් කෙනා subscribe කරන්න අමතක කරන්නත් එපා. ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ link එක මම ඔයාලට දාලා තියන්නම් පහ description එකේ. ඉතින් WhatsApp channel එකක් තියෙනවා. ඒකටත් මතක ඇතුව join වෙන්න. ඒකෙත් link එක මම description එකේ දාලා තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ රැකියා පුරප්පාඩු ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ closing date එක දාලා තියෙන්නේ 2026 2/9 කියලා. මුදල් අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු ඇවිල්ලා තියෙනවා. closing date එක දාලා තියෙන්නේ 2026 2/5 කියලා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට ඒකේ closing date එක දාලා තියෙන්නේ 2026 9/2 කියලා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු වෙලා තියෙනවා. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 26/2/9 කියලා. සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ රැකියා පුරප්පාඩු වෙලා තියෙනවා. ඉතින් ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ මෙලා 26/2/1 කියලා. ඉතින් අද දවසේ ඇවිල්ලා තියෙන ජොබ් වේකන්සි ටික මේ ටික තමයි. ඉතින් ඔයාලා පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් එකේ දෙකේම මම දාලා තියෙනවා ලින්ක්. අනේ ලින්ක් ටච් කරලා ඔයා කැමති ජොබ් වේකන්සිය තෝරගන්න තියෙන ඉතින් හැම ජොබ් වේකන්සියකම එකම විදිහට මේක මම කියලා දෙන විදිහට තමයි මේ ඇප්ලිකේෂන් ගන්න ෆුල් ඩීටේල්ස් ගන්න ඔන්ලයින් ඇප්ලිකේෂන් හදලා නැහැ. එහෙම තියෙනවා නම් එකම විදිහටම තමයි දාන්න තියෙන්නේ. ඉතින් වෙබ්සයිට් එක කරා තමයි මේක යන්නේ. ඉතින් දැන් ඔයාලා ඉස්සරම ටච් කරගන්න ඕනේ ඔයාලගේ කැමති ජොබ් වේකන්සි එක. ඉතින් guys ඔයාලා මෙන්න මේ විදිහට ආවට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඊට පස්සේ මෙතනින් ඔයාලා පල්ලට යන්න ඕනේ. මෙතන පල්ලට ගිහපුවම මෙතන ක්ලෝසින් ඩේට් එක වෙන්නයි. මෙතන ඔයාලට පේනවා ඇති ෆුල් ඩීටේල්ස් කියලා අයිකන් එකක්. මෙන්න මේ ෆුල් ඩීටේල්ස් කියන තැන ඔයාලා ක්ලික් කිය බටන් එකක් තියෙනවා. මේ ක්ලික් කිය බටන් එක ටච් කරන්න. ටච් කරලා දකුණු පැත්තට ක්ලෝස් බටන් එකක් පෙන්නයි. මෙන්න මේ ඇඩ් ඒවා close button touch කරලා කතර ලකුණු touch කරලා මෙන්න මේවා මෙතනින් අයින් කරගන්න. ඊට පස්සේ guys මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති මේක ඔයාගේ ඇප්ලිකේෂන් එකේ සියලුම විස්තර මේකට ඔයාලට අවශ්‍ය සියලුම දේවල් මෙන්න මෙතන තියෙනවා. ඉතින් ඉංග්‍රීසි අපස්ථාවයක් තියෙනවා. මෙන්න මේක මෙන්න මේ විදිහට download කරගන්න පුළුවන් ඔයාලට. පල්ලේ මෙන්න මේ විදිහට download image කියන එක දීලා download කරගන්න පුළුවන්. download කරලා Google Translate කරලා මේක translate කරගන්න පුළුවන්. ඉතින් ඔයා ඊට පස්සේ ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ. මෙන්න මෙතන දකුණු පැත්තේ උඩ ධන ලකුණු ටච් කරන්න ඕනේ එකපාරක්. ඊට ටච් කරලා ඔයා මෙතන Google Translate කියලා සර්ච් කරගන්න ඕනේ. ඔයා වෙනම ටැබ් එකකට තමයි ඕපන් කරගන්නේ. Google Translate කියලා ඉස්සරහම සර්ච් කරගන්න ඕනේ. Translate කියලා සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. මෙතනින් ඔයා කරගන්න ඕනේ. මෙතන ඔයා රිටෙක් ලැන්ග්වේජ් කියලා තමයි ඉස්සරහම පෙන්නන්නේ. මෙන්න මෙතන සිංහල කියන තැන ටච් කරලා මෙතන ඔයා රිටෙක් ලැන්ග්වේජ් කියලා පෙන්නයි මේ උඩ තියෙන එක. එතන ඉංග්‍රීසි කියන එක දාගන්න ඕනේ. දාගෙන මේ පැත්තේ කන්වර්ට් සිංහල කියලා මේවට පේනවා ඇති. ඒ සිංහල කියන එක නිකන් ඔටෝම වැටෙනවා. ඊට පස්සේ මෙතන දකුණු පැත්තේ කැමරා අයිකන් එකක් තියෙනවා. මේ කැමරා අයිකන් එක ටච් කරලා අර ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක මෙතන සිලෙක්ට් කරගන්න තමයි තියෙන්නේ. හරිද? ඉතින් ඔයාලා මම පැත්තේ මෙන්න මේ විදිහට රවුම් අප් වෙනවා. මෙන්න මේ රවුම ටච් කරපුවම ගැලරියට යන්නේ. ඊට පස්සේ ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට මේක ටිකක් වෙලා ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔයාට පෙන්වන්නේ සිංහලට කන්වර්ට් වෙනවා. ඉතින් ඔයාට මේක කියව ගන්න පුළුවන්. මේකේ සියලුම විස්තර ඩීටේල්ස් ටික තියෙනවා. ඔයාට හරියට A to Z කියව ගන්න පුළුවන්. ඉතින් guys හැම ජොබ් වේකන්සි එකම මෙන්න මේ විදිහට එන්නේ නැහැ. සමහර ඒවාගේ සිංහල තියෙන ඒවාගේ සිංහලෙන් පෙන්නනවා. ඉංග්‍රීසි විදිහට තියෙන ඒවා තමයි මෙන්න මේ විදිහට අපි කන්වර්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි අපස්ථාවයක් තියෙන කට්ටියට තමයි මම මේ කියලා දුන්නේ. ඊට පස්සේ මෙතන ඇප්ලිකේෂන් ෆෝම් කියන තැන මෙතන ක්ලික් කිය බටන් එක දීලා ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ ඇප්ලිකේෂන් එක ගන්න. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් guys මෙන්න මේ විදිහට ඔයාගේ ඇප්ලිකේෂන් එක එනවා. මේකත් ඉංග්‍රීසි වලින් තියෙන්නේ. ඉතින් ඔයක අනිවාර්යෙන් මේක ඔයා හොඳට කියව ගන්න. ඉතින් මෙතන ඔයාලට දකුණු පැත්තේ උඩ පේනදී ඩවුන්ලෝඩ් අයිකන් එක මේ ඩවුන්ලෝඩ් අයිකන් එක දුන්න ගමන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆයිල් කියලා අයිකන් එක කන්නේ ෆයිල් කියන ඇප් එකේ ඔයාගේ ඇතුලේ එතන ටච් කරලා ගියපුවම එතන ඩොකියුමන්ට් කියලා එකක් තියෙනවා. ඒ ඩොකියුමන්ට් කියන එකට ගියාට පස්සේ ඔයාට ඒක පෙන්නයි. හරිද? ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වැට්ටි කරගන්න. ඉතින් මේක කමියුනිකේෂන් එකට ෂෙයා කරලා ඔයා මේක ෆොටෝ කොපි ගහලා මේක පුරවලා තැපැල් හරහා යවන්න තමයි තියෙන්නේ. තැපැල් හරහා යන සියලුම විතර අර ෆුල් ඩීටේල්ස් කියන එකේ කලින් මම පෙන්නුවේ ඒකේ තියෙනවා. ඒකට දාන්න තමයි තියෙන්නේ. ඉතින් අද දවසේ තියෙන ජොබ් වේකන්සි ටික මේ ටික තමයි. ඉතින් සුබ දවසක්.